චාලක ශක්තිය. චාලක ශක්තිය. හරි. එදා එදා අන්තිමට ශක්ති සංස්කෘතිය තමයි නැවැත්තුවේ. චාලක ශක්තිය කියලා කියන්නේ මොකද්ද? චාලක ශක්තිය කියලා කියන්නේ මොකක්ද? චාලක ශක්තිය කියලා කියන්නේ අපි හිතමු මම මෙන්න මේ වස්තුව මේ මම අදගෙන යනවා කිසියම් ප්‍රවේගයකින්. එතකොට ඒ වස්තුවට වේගයක් හම්බෙනවා. අනේ වේගය හින්දා ඒ වස්තුව ඇතුලේ ගබඩා වෙන ශක්තියට අපි කියනවා චාලක ශක්තිය කියලා. මොකක්ද චාලක ශක්තිය කියලා කියන්නේ? මේ වේගය නිසා ගබඩා වෙන ශක්තියට තමයි අපි කියන්නේ චාලක ශක්තිය කියලා. දැන් අපි චාලක ශක්තිය සම්බන්ධයක් ලබා ගත්තොතින්, يعني සමීකරණයක් ලබා ගත්තොතින් මම ඒ සම්බන්ධ ලබා ගන්නම් මේක හරහා. හොඳේ. මෙන්න හිතන්න M කියලා වස්තුවක්. M කියලා ස්කන්ධයක් තියෙන වස්තුවක්. M කියලා ස්කන්ධයක් තියෙන වස්තුවක්. මම F බලයක් යොදලා මෙන්න මේ A කියන ළමයා S දුරක් අරගෙන යනවා. මෙන්න අරගෙන ගියාම ඔන්න ඔහොමයි තත්ත්වය. හරි. එතකොට මේ අවස්ථාවේදී මෙයාට තියෙනවා කිසියම් ප්‍රවේගයක් v කියලා. අරගෙන යන්නේ s කියලා විස්ථාපනය. s කියලා විස්ථාපනය. දැන් බලන්න කරන ලද කාර්ය ප්‍රමාණය කියන්නේ මොකද්ද? කොහොමද හෙව්වේ කාර්ය ප්‍රමාණය? කාර්ය ප්‍රමාණය හෙව්වේ බලය ගුණ කිරීම බලය දෙසට විස්ථාපනය. එදා මම කිව්වා කරන ලද කාර්ය ප්‍රමාණය සමානයි කියලා වැය වූ ශක්තියට. කරන ලද කාර්ය ප්‍රමාණය සමානයි කියලා වැය වූ ශක්තියට. එහෙනම් වැය වෙච්ච ශක්තිය සමානයි Fs. මම එදා කියලා දුන්නා ශක්ති සංස්කෘති නියමය ගැන මතකයි. ශක්ති සංස්කෘති නියමය කියන්නේ මොකද්ද? අපි ගත්තොත් මේ වගේ කිසියම් සංකෘත පද්ධතියක් ගත්තොත් මේ පද්ධතිය ඇතුලේ තියෙන මුළු ශක්තිය නියතයක් කියලා තමයි කිව්වේ. මේ පද්ධතිය ඇතුලේ තියෙන මුළු ශක්තිය නියතයක් කියලා කිව්වේ. මේකට ගන්න මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න මෙහෙම. හිතන්න මේ ඉන්නේ මම. මේ තියෙන්නේ මගේ වත්කම් වෙන කාර් එක. මෙන්න ඉඩම මෙන්න මංගාව තියෙන රුපියල් 10000. නෑ ලක්ෂයක්. රුපියල් ලක්ෂයක්. මංගාව තියෙන ලක්ෂයක්. හිතන්න මම මෙන්න මේ රුපියල් ලක්ෂ එළියට දීලා රුපියල් ලක්ෂ කාට හරි දීලා මම ගන්නවා BMW එකක්. කාර් එකක්. හරි. දැන් මේ රුපියල් ලක්ෂ එළියට දීලා කාර් එකක් ගත්තාම මේ කාර් එකේ වටිනාකමත් ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි. එතකොට බලන්න මගේ මේ මුළුවත්කම් කියන මේ කුටීරය ඇතුලේ මගේ මුළුවත්කම් කියන මෙන්න මේ කුටීරය ඇතුලේ මගේ මුළුවත්කමේ කිසියම් අඩුවක් වෙලාද? නැහැ. මුළුවත්කමේ කිසිම අඩුවක් වෙලා නැහැ. වත්කම් වල වර්ග නම් වෙනස් වෙලානේ. මෙන්න මේ වගේ එකක් තමයි ශක්ති සංස්කෘති මූලධර්මෙත් කියන්නේ. ශක්ති සංස්කෘතිය. මොකක්ද කියන්නේ ශක්ති සංස්කෘතියේ? එක මතක් කරගමු. ශක්තිය මවන්න බෑ. ශක්තිය විනාශ කරන්න බෑ. ඒ වගේම අපිට කරන්න පුළුවන් ශක්තිය එක් ප්‍රභේදයකින් නම් තවත් ප්‍රභේදයකට පත් කරන එක විතරයි. හරි. දැන් බලන්නකෝ මෙතන මේ ඒට වැය වෙච්ච ශක්තිය. ඒකෙන් වැය වෙච්ච මේ Fs කියන ශක්තියට මොකක්ද උනේ? වෙච්ච දෙයක් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න විදියක් නැහැ. ඒ ශක්තියට මොකක් හරි වෙලාම තියෙන්න ඕන. අන්න ඒ ශක්තියට වෙච්ච දේ තමයි
මේ තියෙන්නේ. ඒ ශක්තිය වෙච්ච දේ තමයි මේ තියෙන්නේ. ඒ ශක්තියට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ශක්තිය මේ Fs කියන ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙලා චාලක ශක්තිය බවට පත් වෙලා මෙන්න මේ M කියන ස්කන්ධය ඇතුලේ මේ M කියන ස්කන්ධය ඇතුලේ ගබඩා වෙලා මේ M කියන ස්කන්ධය ඇතුලේ ගබඩා වෙලා අන්න ඒ වෙනවම තමයි ශක්තිය සංස්ථිතික වෙන්නේ. ශක්තිය සංස්ථිතික වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් M ගේ ශක්තිය මොකද්ද? M ගේ ශක්තිය සමානයි Fs. M ගේ ශක්තිය සමානයි Fs. හරි. මට දැන් නිකමට හිතුණා මෙන්න මෙහි වගේ වැඩක් කරලා බලන්න. මම මේ වීට ප්‍රකාශනයක් ගන්නද මෙතනින්? මේ වීට ප්‍රකාශනයක් ගන්නද? වීට ප්‍රකාශනයක් ගන්නද? රේඛීය චලිතයක යෙදෙන කිසියම් වස්තුවක වේගයට ප්‍රකාශනයක් ගන්න අපිට ඕන වෙන චලිත සමීකරණ. චලිත සමීකරණ. චලිත සමීකරණ තෝරන්නේ මොකක්ද කොහමද? මේ කෑලි පහෙන් SUVAT කියන කෑලි පහෙන් දන්නේ මොනවද බලන්න. S දන්නෝ U දන්නෝ V තමයි මට ඕන. A හොයාගන්න පුළුවන්. A හොයාගන්න පුළුවන්. අපි T දන්නේ නැහැ. T දන්නේ නැහැ. එහෙනම් මොකද්ද වඩාත් මුචිත එක? V වර්ග සමානයි U වර්ග ධන 2s. V වර්ග සමානයි U වර්ග ධන 2s. දැන් මෙතන මට තරණ ඉස්සෙල්ලා හොයාගන්න එපා. තරණ ඉස්සෙල්ලා හොයාගන්න එපා. මම තරණ හොයාගන්නම් මේ වගේ. මම මේ වස්තුවට දානවා F සමානයි ma. F සමානයි ma දැම්මම යෙදෙන බලය ස්කන්ධය m එහෙනම් ත්වරණයට එනවා මට ප්‍රකාශනයක් A සමානයි F බෙදීම m කියලා. F බෙදීම m කියලා. දැන් ඒකම මෙතන ආදේශ කරලා බලන්න. v වර්ගයට තමයි මට ඕන. u වර්ග ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නිශ්චලතාවය ඉඳන් පටන් ගන්න දෙක වතාවක් ත්වරණයේ F බෙදීමෙන් වතාවක් S. වතාවක් S. m අර පැත්තට ගත්තොත් mv වර්ගය සමානයි 2fs. සමානයි 2fs. දැන් බලන්න මම මෙතන ඔයගොල්ලන්ට කලින් කිව්වා m ගේ ශක්තිය fs කියලා. m ගේ ශක්තිය fs කියලා. බලන්න මෙතනදී fs කෙනෙක් ඉන්න ඕනනේ. fs කෙනෙක් ඉන්නෝනේ. මම නිකන් එයා තනි කරලා බලන්නම් නිකන් විහිළුවට වගේ අපිට මොකක්ද එන්නේ කියලා. fs ගේ ශක්තිය සමාන වෙනව මොකටද? mv වර්ගය තියෙනවා අර බෙදීම දෙක මේ ගුණ කිරීම දෙක බෙදීම දෙකක් විදිහට ගෙනාම භාගයක් විදිහට එන්නේ. මෙන්න අඳුරන්නේ කෙනෙක් ඉන්නවා. fs සමානයි භාගයක් mv වර්ග. භාගයක් mv වර්ග. දැන් මේ m ඇතුලේ ගබඩා වෙලා තියෙන්නේ මොකද්ද? m ඇතුලේ ගබඩා වෙලා තියෙන්නේ මොකද්ද? මේ m ඇතුලේ ගබඩා වෙලා තියෙන්නේ මේ චලිතය නිසා. මෙයා ලබාගත්ත මෙන්න මේ v කියන ප්‍රවේගය නිසා මේක ඇතුලේ ගබඩා වෙච්ච ශක්තිය තමයි චාලක ශක්තිය කියලා කියන්නේ. චාලක ශක්තිය කියලා කියන්නේ. එහෙනම් මෙන්න සම්බන්ධයක් රේඛීය චාලක ශක්තිය සමානයි භාගයක් mv වර්ග. භාගයක් mv වර්ග. රේඛීය චාලක ශක්තිය සමානයි භාගයක් mv වර්ග. ඔය තමයි චාලක ශක්තිය ගැන කතා කරන්න තියෙන ටික මූලික කරුණු වලින්. ඊට පස්සේ අපිට තියෙනවා චාලක ශක්තියේ නියුන් සහෝදරය ගැන කතා කරන්න. චාලක ශක්තියේ නියුන් සහෝදරය කවුද? විභව ශක්තිය. චාලක ශක්තියේ නියුන් සහෝදරයා විභව ශක්තිය. අපි කතා කරන්නේ මෙතනින් විභව ශක්තියෙන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන. හරි? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන තමයි කතා කරන්නේ. EP අරක EK. හරි. හිතන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙතනට ගන්නද?
මොන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය යටතේදී කතා කරද්දී මෙන්න මෙහෙම මේ කල්පනා කරලා බලන්න. පොඩ හිතන්න හොඳේ. මම මෙන්න මේ බෝලේ. මම මෙන්න මේ බෝලේ. අරගන්නවා. මම මෙන්න මේ බෝලේ අරගන්නවා මෙන්න මෙතනට. මම මෙන්න මේ බෝලේ අරගන්නවා මෙතනට. හරි. මොකද්ද කියලා බලන්න කොතැනද ගන්න. මේ බෝලේ ගත්තොත් මෙතනට බෝලේ ගත්තොත් මෙතනට මම ඉන්න විනාඩි චුට්ටක් ඉන්න විනාඩියක් ඉන්න නෑ කමන්නේ මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ළඟේ කරමු. හරි. මතකයිනේ නේ? චාලක ශක්තිය කියලා කියන්නේ වේගය නිසා වස්තුවකට හිමි වෙන ශක්තියට තමයි අපි කියන්නේ චාලක ශක්තිය කියලා. ඒක හොයන්නේ භාගයක් mv වර්ගයෙන්.